කොහමද? ඉතින් අපි අද හොඟ කාලෙකින් විතර කොටසක් තමයි හදන්න යන්නේ. ඉතින් අපිට ඒකට ඕන වෙනවා සුපිරිම සුපිරි පිටි జాතියක්. ඉතින් ඒ පිටි జాතිය තමයි සෙවස්ටන් පිටි. ඉතින් දන්න කට්ටියත් ඇති, දන්න කට්ටියත් ඇති. ඉතින් එහෙනම් අපි කොට්ටුව හදන්න යනට හිමීට යමු. හරි ඉතින් යාළුවනේ මම මේ සෙවස්ටන් පිටිය ගේන්න තමයි ගියේ. ඉතින් අපි එහෙනම් හිමීට කොට්ටුව හදමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ කොට්ටුව හදා ගන්න ඕනේ බඩු ටික තමයි පෙන්වන්න යන්නේ මම. ඉතින් මේ තියෙන්නේ අපි අනා ගන්න බෝල් එක. ඉතින් මේව තමයි සෙවස්ටන් පිටි කියන්නේ. ඉතින් මේ තියෙන්නේ පොල් තෙල්. ඉතින් මේ සීනි. මේ තමයි ලුණු. ඔයාලට මද රස්නේ උණු වතුර ටිකකුත් ඕනි. මේ තමයි බිත්තර දෙකක් ඔයාලට කැමති ගාණක් ගන්න. එහෙනම් අපි කොට්ටුව හදාගමු. අපි පිටි අනාගෙන තමයි යන්නේ. ඉතින් අපි දැන් උණු වතුර ටිකක් දාගන්න ඕනි. ඔයාලා වතුරෙන් වැඩි කරගන්න එපා. ඊට පස්සේ ඉතින් අපි යාළුවනේ ලුණු දාගන්න ඕනි. ලුණු ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න. මට නම් මේ ඇති. ඊට පස්සේ ඉතින් යාළුවනේ අපි සීනි තමයි දාගන්නේ. ඉතින් යාළුවනේ සීනි දාගන්න රහස තමයි මේක පරාට එක හදපුවාම සුදු පැහැති වෙන නිසා අපි මේක චුට්ටක් කළු පැහැති කරගන්න තමයි මේ සීනි දාන්නේ. එහෙනම් යාළුවනේ අපි සීනි දාගමු. අනිත් යාළුවනේ විතර දාන්න විතර ගන්න ඕනේ. විතර ගන්න. අල්ලන්න විතර ගාලා. දැන් මේ සෝසන් හරන්නේ. ඊට පොඩ දාන්න. පොඩ මුඩි එකක් වෙලා ගන්න. දැන් මේ කලර ගන්න. හරි ගන්න දෙක කලර. දැන් මේ සෝසන් හරන්නේ. Jangan tenang. Tapi kalau soften hoga ranagan no, ini jadi ranagan. හරි ඉතින් යාළුවනේ දැන් අපි මේ ඉතින් හොඳට වොලිබෝල් එකක් වගේ වෙන එක ලස්සන රවුමක් ඔය හදා ගන්න ඕනේ. හරි ඉතින් දැන් මේ ලස්සන හදාගත්තාම හොඳට පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. හොඳට පිපිලා එන්න ඊට පස්සේ තමයි පැයක් විතර තියලා ගන්න ඕනේ. ඔන්න ඉතින් හරි යාළුවනේ දැන් පිපිලා තමයි තියෙන්නේ. ඉතින් මේ හොඳට පිපිලා තියෙන මේ කුඩට එනවා. දැන් ඉතින් අපි අතේ තෙල් චුට්ටක් ගාගෙන බෝල කඩන හැටි පෙන්න. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ කොත්තුවට ඕනි පරාදි කපා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක ගොඩක් හීනියට කපා ගන්න තරමට තමයි ඉතින් කොත්තුව රහ. ඉතින් චුට්ටක් බලන් ඉන්න කපන විදිය. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ කොත්තුව හදන්න තමයි යන්නේ. ඉස්සරහම කොත්තු තඩිය පත්තු කරගන්න ඕනි. ඉතින් අපි දැන් පත්තු කරගමු.
දාලා නම් ඉවරයි. දැන් තියන්නේ මේක දාලා කොහොමද ගන්න? කොත්තුවන හදලා ඉවරයි. දැන් ඉතින් පිළිගන්න ඕන තමයි යන්නේ අපේ ආච්චිට. ඉතින් අපි දැන් චුට්ටක් ලුණු චුට්ටක් එහෙම දාලා ගන්න. අපිට ලස්සන ලුණු ටිකක් එහෙම දාගන්න. හරි දැන් අපි ආච්චිට බහයි දිගට ගන්න අරයියා. ආච්චි කාට බහයි කියන්නේ? මසල්ලා පුතාට හරි එහෙනම් ඉතින් අපිත් කාලා බලමු රසද කියලා. සක්තරයි. එහෙනම් පස්සේ යමු බයි.